හායි ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් ඇති කියලා හිතනවා. ඇත්තටම මම මේ වීඩියෝ එකක් ගේන්නේ මාස 6ක් 7ක් වගේ කාලයකට පස්සේ. මොකද අපිට පහුගිය දවස්වල ගොඩක් අමාරු කාලයක් වුණා. අම්මා තාත්තා අසනීප වුණා. ඉතින් ඒ වැඩත් එක්ක වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් දැන් මේ ගොඩක් අමාරු කාලේ පහු කරලා back to normal වීගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ ගිය ක්‍රිස්මස් එකට අපි ක්‍රිස්මස් ට්‍රී එකක් ඩෙකෝ කළා ක්‍රිස්මස් දවසට කලින් දවසේ රෑ. ඒ කියන්නේ දෙසැම්බර් 24 වෙනිදා මේ අපි හිතාගත්තා මේ පාර කොහොම හරි බබාට දැන් ටිකක් තේරෙන නිසා එයත් එක්ක එකතු වෙලා ක්‍රිස්මස් ට්‍රී එකක් ඩෙකෝ කරන්න ඕනේ කියලා. මොකද ගිය පාරත් එයාට වෙනකොට අවුරුදු 2යි ඒ කියන්නේ 2023 ක්‍රිස්මස් එකට ඒ දිහට ගියාට පස්සේ එයා ඒ ලයිට්ස් වලට ඒ දේවල් වලට හරිම ආසාවෙන් තමයි හිටියේ. ඉතින් අපි කොහොමත් එළියට ගියහම ක්‍රිස්මස් කාලේ ගොඩාක් දකින්නවනේ ලස්සන ඩෙකොරේෂන් හැම තැනම ලොකු ක්‍රිස්මස් ට්‍රී තියෙනවා පොඩි ඒවා තියෙනවා. ඉතින් ඒ දේවල් වලට බබාලා ගොඩාක් ආසයිනේ. බබාලා විතරක් නෙමෙයි අපිත් ක්‍රිස්මස් කාලේට පුදුම තරම් ආසයිනේ. අපි බෞද්ධ වුණාට ක්‍රිස්මස් එකත් එක්ක අපිට පුදුම බැඳීමක් තියෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳලම අපිත් ඒ දේවල් ආසාවෙන් ඒ අත්දැකීම් ලැබුවා. ඉතින් අපි බබාටත් මේ පාර මේ වගේ යාගේ සයිස් එකට ගැලපෙන චූටි ක්‍රිස්මස් ට්‍රී එකක් ඩෙකෝ කරනවා කියලා හිතාගත්තා. එයත් එක්කම shopping ගිහිල්ලා මේ වගේ පොඩි පොඩි ඩෙකෝස් ටිකක් අරගෙන ආවා. එයා මේ දේ හරිම ආසාවෙන් කළේ. ඉතින් ක්‍රිස්මස් ට්‍රී එකට පොඩියට බල්බ් බැලක් දැම්මා. බල්බ් ටික පත් වුණාට පස්සේ බබාට පුදුම තරම් සතුටුයි. මේ විදිහට තමයි ඉතින් එයා එදා හිටියේ. මේ ක්‍රිස්මස් දවසේ උදේ පාන්දරම අපි පොඩි gift එකක් එයාට තියලා තිබ්බා. මේ එයා සර්ප්‍රයිස් වෙලා ඉන්නවා. මොකද්ද අපි කිව්වා සැන්ටා මෙහෙම gifts තියලා යනවා හොඳ බබාලට කියලා. ඉතින් නාවින්නෙන් එයාවත් සිලෙක්ට් කරගෙන තියනවා හොඳ බබෙක්ට කියලා අපි කිව්වා. ඉතින් එයාට මෙන්න සැන්ටගෙන් හම්බුන gift එක. ඉතින් මෙන්න අපිට උදේ පාන්දරම මේ වගේ කෑම ප්ලේට් එකකුත් හම්බ වුණා. ඉතින් බබා ආසාවෙන් කනවා. මම ඉතින් වෙනදා වගේ ඔය කලරින් දාපු කේක්ස් මම දෙන්නේ නැහැ ඇත්තටම. නමුත් එදා එයාට ආස දෙයක් කන්න කියලා මම හිටියා. මේ එයාට පොඩි ක්‍රිස්මස් gift එකකුත් තව gift එකක් හම්බ වුණා. දැන් මේක ඕපන් කරලා බලනවා. එයාට පොඩි බොටල් එකකුයි ලස්සන පොඩි බුක් එකකුයි හම්බ වුණා. එයාට හිතා ගන්නත් බැහැ හරිම සතුටුයි බබාට. ඔන්න දැන් හැගිත් හම්බ වෙලා හොඳට කාලා බීලා බබා දැන් හරිම ආසාවෙන් ඉන්නේ. ඊටත් වඩා සතුටු මේ පොඩි ට්‍රිප් එකක් යන්නද හදන්නේ. අපි මේ අවුරුද්දට කලින් අවුරුද්දේ ක්‍රිස්මස් එකට නිගම්බු ගියා. අපි මේ අවුරුද්දෙත් මේ නිගම්බු යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි මේ පාර ලස්සන හොටෙල් එකක් බුක් කරා කලින්ම. මොකද ක්‍රිස්මස් දවසට නිගම්බු ටිකක් බුක් වෙන හින්දා ඉක්මනින්ම බුක් වෙන නිසා අපි ඉක්මනටම මාසෙකට විතර කලින් ඉඳලා මේ බුක් කරලා තිබ්බා. දැන් මේ අපි හයිවේ එකේ යනවා. Continue on Delaware, Yellow Road for 1 kilometer.
දේවේ ආපු නිසා අපි ඉක්මනටම නිගම්බුවලට ආවා. ලස්සන පල්ලියක්. රැයට මෙතන ලස්සනට ඇති. මම ඇත්තටම නිගම්බුවල තියෙන මේ කලජ් එකට හරියම ආසයි. හැම තැනම දේව ප්‍රතිමා තියලා පාරායිනේ පොඩි චර්ච් තියෙනවා. ලොකු ඒවත් තියෙනවා. මේ හරිම ලස්සනයි. මෙන්න මෙතනටත් මට යන්න මාරම ආස හිතෙනවා. අපි ස්ලෝ කරගෙන ගියා. නමුත් එතන ගොඩාක් අවුවසරයි. මේ පොඩි ගවලෙනක් තියෙනවා. අපි එතෙන්ට ගියා. ඇත්තටම හරිම ලස්සනයි. දැන් මේ පොඩි පොකුණක් හදලා තියෙනවා. ඒකේ ඇත්තටම මාළුත් හිටියා. එතකොට මේක ඇතුළටත් යන්න පුළුවන්. මම බබාව අරගෙන එතෙන්ට ගියා. මොකද පොඩි කාලෙත් අපි මේ දේවල් බැලුවේ හරිම ආසාවෙන්. අමුතු සුරංගනා ලෝක වගේ ඒ දේවල් බලනකොට ඉතින් මට බබාටත් ඒ අත්දැකීම දෙන්න ආස හිතුණා. බබා හරිම ආසාවෙන් ඒ දේවල් දිහා බලාගෙන හිටියා. මට තේරුණා එයාට හරිම අලුත් අත්දැකීම් මේ දේවල්. මම මේ පැත්තට ආවෙත් ඒකයි. මේ කියන්නේ පාර දෙපැත්තේ හැම තැනම වගේ ක්‍රිස්මස් දවස හින්දා මේ වගේ ගවලෙන් හදලා තිබ්බා. මෙතන ලස්සන්ටම හදලා තිබ්බ තැනක්. අපි දැන් කෙලින්ම යන්නේ අපි නවතින්න ඉන්න හොටෙල් එකට. මේ මෙතනත් හරියම ලස්සනයි. මේ චර්ච් එක මට ඇතුළට ගිහින් බලන්නත් ආස හිතුණා. දැන් අපි ගොඩක් මේ මෙතනත් ගවලෙනක් තියෙනවා. එතනත් ලස්සනට පොඩියට හදලා තියෙනවා. එතනත් අපි චුට්ටක් නතර වුණා. දැන් අපි කෙලින්ම යන්නේ හොටෙල් එකට. දැන් ගොඩාක්ම ළඟයි. මේක ඇත්තටම මීගමුවේ කලපුවේ තියෙන්නේ. කලපුව ඉස්සරහා තමයි මේ හොටෙල් එක තියෙන්නේ. නිලක්මා ලැගූන් හොටෙල්. මේ හොටෙල් එක තමයි අපි බුකින් එකෙන් තමයි හොයාගෙන බුක් කළේ. අපි ගිහිල්ලා බලමු කොහොමද හොටෙල් එක කියලා. මේ වගේ පොඩි එන්ට්‍රන්ස් එකක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. හැබැයි හැමදේම පිළිවෙලට තිබ්බා. ලොකුම හොටෙල් එකක් නෙමෙයි. බජට් හොටෙල් එකක්. නමුත් අපි බලාපොරොත්තු වෙන නිදහස ලස්සනයි හැමදේම තිබ්බා. මෙන්න මේ වගේ හරිම ලස්සනයි. ලොකු පූල් එකක් තිබ්බා. අප්ස්ටේර්ස් වල රූම්ස් නැහැ. මෙන්න මේ ඩවුන්ස්ටේර් රූම්ස් ටික තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒ නමුත් හවසට හරිම ලස්සනයි. ලයිට්ස් දාලා හවස් වෙද්දී අපි බලමුකෝ. හරිම ලස්සනයි. මෙතන මේ කිචන් ඒරියා එක, ඊට පස්සේ රෙස්ටෝරන්ට් එක. මෙන්න මේ ටික තමයි කලපුව. කියන්නේ හොටෙල් එකේ ෆ්‍රන්ට් එකට කලපුව තමයි තියෙන්නේ මේ විදියට. රෑට නම් හරිම ලස්සනයි මෙතන. දැන් අපි රෑට රෙකෝඩ් එක ඔයාලා බලන්නකෝ. හරිම ලස්සනයි. හුළඟ එනවා. හරිම නිදහස්. මම හිතුවා ක්‍රිස්මස් දවසේ හින්දා ගොඩාක් සෙනග ඇති කියලා මෙතන. නමුත් එච්චරම හිටියේ නැහැ. බලමු අපි රෑ වෙලා කොහොමද කියලා. මෙන්න මේ ටික තමයි රූම්ස් ටික. හොඳට බබාට සෙල්ලම් කරන්න, දුවන්න, ඇවිදින්න හොඳට ඉඩ තියෙනවා.
අපි මේ ඇවිද ඉන්නේ අපේ ලන්ච් එක රෙඩි වෙනකම්. අපි කෙලින්ම කෑම කාලා තමයි රූම් එකට යන්න ප්ලෑන් කරේ. මොකද හොඳටම බඩගිනි. ඊට පස්සේ පොඩ්ඩක් අපිට රෙස්ට් එකේ ඉන්නත් නම් බබාට පූල් එකට යන්නත් ඕනේ. ඒකින්ද කාලේ ඉවර වෙලාම අනිත් දේවල් ටික බලනවා කියලා හිතුවා. ඔන්න දැන් අපේ ලන්ච් එක ආවා. බබාට නම් හරිම හැපි. බබා මේ වගේ එක කෑම try කරලා බලන්න හරිම ආසයි. එයා එක්ක එළියට ගියහම කිසිම කරදරයක් නැහැ. ගෙදර තරම් කවන්න කරදරත් නැහැ. එයා ඉතින් පාඩුවේ ඉන්නවා. එහෙම ලොකු වදයක් නැහැ. පොඩි කාලේ ඉඳලම එයා ඒ දේවල් වලට හුරු වෙලා එයා කොයි හරි ගියම ඒ තැනට හොඳටම settle වෙලා ඉන්නවා. දැන් අපි කෑම කාලා රූම් එකට ගියා. මේ බලන්නකෝ රූම් එක. රූම් එක සාමාන්‍යයෙන් මේ වගේ තමයි තියෙන්නේ. හරිම ක්ලීන්. ඒක නම් කියන්න ඕනේ. හොඳටම ක්ලීන්. මම ගොඩාක්ම මේ හොයනකොට බලාපොරොත්තු වෙන්නේ වොෂ්රූම් එක කොහොමද, රූම් එක මම ගොඩාක් රිවිව්ස් බලලා තමයි මම තැන් සිලෙක්ට් කරගන්නේ. බජට් උනාට ගොඩක් කියන්නේ මීඩියම් බජට් එක. මේක ගොඩාක් ලොකු ගානකුත් නෙමෙයි. මං ගණන් කියන්නම් කොහොමද අපිට රූම් එකකට ගියේ කියලා. මම ගොඩාක්ම රිවිව්ස් වල බලන්නේ ක්ලීන් පැත්ත හොඳට තියෙනවද කියලා. එක කමෙන්ට් එකක් හරි තිබ්බොත් මම යන්නේ නැහැ ඇත්තටම. මෙතන නම් හොඳටම ක්ලීන්. ඒ කමෙන්ට් වල තිබ්බා වගේම හොඳටම ක්ලීන් එකට තිබුණා. මේ බලන්නකො රූම් එකේ ඉඳලා එළිය බලනකොට හරිම ලස්සනයි. හවසට ගොඩාක් ලස්සනට තියෙයි. හරිම නිදහස්. දැන් නම් ටිකක් සෙනග ඇවිල්ලා අපි හිටපු වෙලාවට වඩා පූල් එකටත් බබාලා එහෙම ඇවිල්ලා හිටියා. මේ පේනවනේ කට්ටිය ටිකක් හිටියා. බබායා පූල් එකට ආවා. බබාට යාළුවෝ දෙන්නෙක් හම්බ වුණා. ඒ දෙන්න බබාව දැකලා බබා ළඟින් යන්නෙම නැහැ. ඒ දෙන්න බාරගත්තා මේ බබාව රවුමක් එක්කගෙන යන්න. මේ විදිහට අපි පැයක් විතර පූල් එකේ ඉඳලා හවස් වෙලා කලපුව පැත්තට පොඩ්ඩක් ගියා. මේ විදිහට එක යායට බෝට්ස් නවත්තලා තියෙනවා. මම පළවෙනි පාරට තමයි ඇත්තටම මේක දැක්කේ. අපි නිගම්ව ඇවිල්ලා තිබ්බට මේ කලපුව පැත්තට කවදාවත් ඇවිල්ලා තිබුණේ නැහැ. හරිම ලස්සනයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ එක දිගටම බෝට්ස් නවත්තලා තියෙනවා. මෙතනින් ඇතුළට ආපහු ටවුන් එක පැත්තට යනකොටත් මේ වගේ තැන් මම දැක්කා. මෙන්න දැන් අපි ආපහු හොටෙල් එකට ආව මේ රය කෑම. රෑ කෑම අපි මේ විදිහට තමයි ගත්තේ. කෑම ඇත්තටම කියන්න ඕනේ කෑම හොඳටම තිබ්බා, රසට තිබ්බා. එහෙම ප්‍රශ්නයක් නෑ. බබාටත් කන්න පුළුවන්. අර ටූ ස්පයිසි නැහැ. හොඳට තිබුණා. බබා මේ කාලා බීලා චුට්ටක්
එයාට බැලුන්ස් ටිකක් හම්බ වුණා. දැන් එයා ඉන්නවා මේ විදියට. මෙතන කට්ටිය ඇවිල්ලා රෑට ඩිනර් අවුට් වලටත් ඇවිල්ලා හිටියා ගොඩක් කට්ටිය ක්‍රිස්මස් නයිට් එක හින්දා. මේ විදියට ලස්සන ඩෙකෝස් කරලා තිබ්බ, ලයිට්ස් දාලා තිබ්බ. හරියම ලස්සනයි. ඇත්තට මේකේ ස්ටාෆ් එකත් ගොඩාක් හොඳයි. හරිම උවමනාවෙන් අපිට සර්ව් කළා. ඒ දේවල් ගොඩක් හොඳයි. කෑම කාලා අපි චුට්ටක් මෙන්න මේ විදියට හිටියා. කට්ටියක් ඇවිල්ලා ඒගොල්ලෝ චුටි පාටියක් එතන ලස්සනට සිද්දු කියනවා. අපිත් ඉතින් චුට්ටක් ඒගොල්ලන්ගේ සින්දු ටික රස විඳගෙන මේ විදියට ලස්සන වෙලාවක් ගත කළා. මේ ඊළඟ දවසේ උදේ පාන්දර ඇත්තටම අපි කොහේ ගියත් මෙන්න මේ සන්රයිස් එක බලන්න අමතක කරන්නේ නැහැ. මොකද අපි ඉන්න තැනත් එක්ක ඒ සීනරි එක මාරම ලස්සන වෙනවා. ඉතින් මෙතනත් අපි ඒ දර්ශනය හරියම ලස්සනට අත්විඳා. හරිම ලස්සන අත්දැකීමක් වුණා ඒක. මේ මීගම කලපුවෙන් එන හොළඟත් එක්ක උදේ පාන්දරට මෙතන හරියම ලස්සනයි. මේ ඉතින් උදේ පාන්දරම ආපහු පූල් එකට ආවා. මොකද පූල් එක තියෙද්දි අපේ බබාට බිම ඉන්න හිතෙන්නෙම නැහැ. පූල් එකේම තමයි ඉන්න ආස. මම මේ වෙලාවට ඇත්තටම පූල් එකට එන්නත් කැමති නැහැ. හැබැයි අපි අද ටිකක් කලින් ආවා. පාන්දර 7 වගේ ඇති. ඒ වෙලාවට නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. 9 වගේ වුණාම මෙතන ගොඩක් සැර වැඩි රස්නේ. දැන් අපි පූල් එකේ පැයක් විතර හිටියා. ඉඳලා දැන් අපි යන්නත් ලෑස්ති වෙනවා. චෙක් අවුට් වෙන්න තියෙන්නේ මෙතන උදේ 11ට අනිත් තැන්වල වගේම. දැන් ඉතින් චුට්ටක් මේ වගේ ඉඳලා අපි ආපහු යන්නයි ලෑස්ති වෙන්නේ. අපි උදේට කෑම කාලා ඊට පස්සේ මෙන්න මේ විදියට චුට්ටක් ඇවිදලා දැන් ආපහු බබාට පූල් එක දැක්කම පූල් එකට යන්න ඕනේ කියලා කිව්වා. ඇත්තටම මේ වෙලාවට නම් මම පූල් එකට යන්නත් කැමති නැහැ. මොකද දැන් 9:00 විතර වෙලා. ඒ වෙලාවට පොඩ්ඩක් අවසර වැඩි. ඒ වුණාට ඉතින් මොකද කරන්නේ? බබාගෙන් බේරගන්න බෑ. පූල් එකක් තිබ්බොත් එයාට දවස මුණත් ඒකින්දී. ඊට පස්සේ ඉතින් දැන් අපි චෙක් අවුට් වෙන්නත් ළඟයි. එහෙනම් ඉතින් දැන් ඔන්න අපි ගෙදර යනවා. අපිට පැයකින් වගේ ගෙදරටත් යන්න පුළුවන්. මේ ගමනේ අපට ඇත්තටම ගමන් මහන්සිය ගොඩාක් අඩුයි. නමුත් අපි අත්විඳපු දේවල්, අපට හිතට දැනුණු සතුට, රිලැක්සේෂන් එක ගොඩාක් වැඩි. මාස 2-3කට සැරයක් හරි අපිට මේ වගේ එක දවසක් ඉඳලා හරි මේ වගේ එන්න අපි ගොඩක් ආසයි. මොකද අපට දැනෙනවා දැන් අපිට ඒක ඕනේ කියලා. මොකද ඇත්තටම ජීවිතේට පොඩ්ඩක් නිදහස, රිලැක්ස් එක ගොඩාක් අපිට ඕනේ. ඉතින් ඇත්තට මේ ගමනට මට අපිට ලොකු මුදලක් ගියේ නැහැ. මේක ගොඩාක් බජට් ට්‍රිප් එකක්. මම ඔක්කොම ඇත්තට මට මේ වෙලාවේ ගණන් හදාගන්න බැරි වුණා. මේකට ගියපු සම්පූර්ණ බජට් එක මම කමෙන්ට් එකකින් දාන්නම්. ඉතින් ආයේ ඉක්මනින්ම ඔයාලව හම්බ වෙන්න එන්නම් මේ වගේ ලස්සන දවසකුත් තරම්. හැමෝටම ආදරේ, සතුටින් පරිස්සමින් ඉන්න.